ඔයාලගේ මුළු ගමම නටවන්න පුළුවන් මේ high quality speakers දෙක ගැන දැනගෙන හිටියද? මේක ඔයාලා හැමෝම දන්න Sony ලගේ XV lineup එකේ Sony SRS XV500 එක වගේම Sony SRS XV800 එක. හැබැයි මේ දෙක එකම type එකේ speakers දෙකක් නෙවෙයි. මේ දෙකෙන් ඔයාලට හරියනම speaker එක මොකක්ද කියලා අපි ඉක්මනටම බලමු. මේ වල prices ටිකත් මම වීඩියෝ එකේ අන්තිමටම කියනවා. මුලින්ම XV500 එක තමයි easy carry option එක. weight එකක් ටිකක් අඩු නිසා road trips වලට පොඩි party එකකට වගේ ගෙනියන්න මේක perfect. basically මේක grab and go speaker එකක්. හැබැයි XV800 එක නම් full power beast එකක්. මොකද මේක ලොකු crowd එකක් ඉන්න party එකකට උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව use කරන්න පුළුවන්. ඒකට හේතුව මේකේ වටේටම tweeters පහක් තියෙන නිසා 360 angle sound එකක් create කරනවා. ඒක නිසා ඔයා speaker එකේ මොන පැත්තේ හිටියත් sounds experience කරන්න පුළුවන්. මේකේ තියෙන weight එකත් එක්ක මේක උස්සගෙන යන්න ඇත්තටම අමාරුයි. ඒක නිසා අපිට මේකත් එක්ක wheels හම්බෙලා තියෙනවා. මේ දෙකටම Sony ලගේ X balance speaker units තියෙන නිසා powerful sound එකක් එක්ක deep bass experience කරන්න පුළුවන්. speakers දෙකටම karaoke support කරනවා, dual mic inputs වගේම ඔයාගේ guitar එක උනත් මේවත් එක්ක connect කරගන්න පුළුවන්. power button එක ඇර අනිත් සේරම touch panel එකක් විදියට තමයි එන්නේ. ඔයාට bass මදි නම් පපුව vibrate වෙන්නම bass වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ bass boost කියන button එකේ. music වලට react වෙන වගේ ගොඩක් patterns වලට light bar එක control කරගන්න පුළුවන් මෙන්න මේ button එකේ. 800 එකේ තියෙන ලොකුම advantage එක තමයි මෙන්න මේකෙන් පුළුවන් ඔයාලට speaker එක TV එකකට connect කරගන්න. හිතන්නකෝ මේකෙන් movie night එකක් match එකක් බලද්දි මොන වගේ වේවිද කියලා. මේවත් එක්ක ඔයා Sony Alt Mic 1 එකක් purchase කළොත් ඔයාගේ party එක next level අරගෙන යන්න පුළුවන්. මොකද Sony Alt Mic එකෙන් crystal clear vocals ඕනම environment එකක noise එක reduct කරන්න වගේම මේක ඕනම brand එකක speaker එකක් එක්ක උනත් pair කරගන්න පුළුවන්. දෙකටම IPX4 flash resistant පාසුකම තියෙනවා. ඒ වගේම single charge එකකින් 25 hours වගේ ලොකු play time එකක් බලා ගන්නත් පුළුවන්. මෙයාලගේ quick charging feature එක නිසා 10 minutes charge කරලා 3 hours playback එකක් ගන්න පුළුවන්. speakers දෙකටම Sony Music Center වගේම Feastable කියන app support කරනවා. මේ වලින් ඔයාට මේ වගේ speakers කීපයක් එකට connect කරගන්න වගේ වැඩ ගොඩක් කරගන්න පුළුවන්. ඉතින් portable වගේම ඕන තැනක ලේසියෙන් ගෙනියන්න පුළුවන් speaker එකක් වෙනවා නම් XV500 එක තමයි. හැබැයි louder sound, bigger bass, crowd එකකට නම් ඔයා speaker එකක් බලන්නේ ඔයාට හරියනම එක තමයි XV800 එක. ඔයාගේ choice එක පහලින් comment එකක් දාගෙන යන්න. මේ speakers වගේම mics මෙන්න මේ Sony resellers ලගෙන් 18 months genuine warranty එකත් එක්ක මෙන්න මේ prices වලට ඔයාට purchase කරන්න පුළුවන්.